රාමායනය තුල අවුරුදු 40000ක විතර මිනිස්සෙක් කෙනෙක් තමයි මේ රාවණ කියන්නේ. මේ රාමායනය ගැන පොඩි කාලේ අහලා තියෙන්නේ සීතා කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ රාමා ඉන්නවා. ඊට පස්සේ ඊට අමතරව ලංකාපුරේ රාවණා කියලා චරිතයක් ඉන්නවා. මහාභාරතය කියන්නේ ඊට වඩා 4 ගුණයක් විතර සංකීර්ණ වූ මානව සහ වාල්මීකි කියන්නේ වර්ණ දෙවියන්ගේ පුතා. ඒ කියන්නේ වැඩනවා මේ තුඹසකට. පළවෙනි එක කතාවක්. රාවණට කලින් මෙයාගේ නම දශානන් නැත්නම් දිව දෙවියෝ කියන මේ ශානිය කෑ ගැහිද්ද ඒක නම් මාරයි මුළු සක්වලම දිදරන්න කෑ ගැහුවා. මම ඔය දකින්නවත් එක්කම කටින් පිට වෙනවා වචන කිහිපයක්. සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අද අපි අලුත් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න සූදානම් වෙලා ඉන්නවා. අද අපි ගේන්න වීඩියෝ එක තමයි ජනශ්‍රුතිය ආශ්‍රිතව කොට නැගිච්ච වීර කාව්‍යයක් තමයි අද අපි මේ වීඩියෝ එකකින් අපි එපිසෝඩ් වශයෙන් අපි ඉදිරියට මේ වීඩියෝ එක කරන් යන්න ඉන්නේ. ඉතින් අද අපි ගේන්න ඉන්නේ වාල්මීකි රාමායනය. ඒ කියන්නේ වාල්මීකි විසින් රචනා කරපු රාමායනය. මේක ඉන්දියාවේ තමයි ඉන්දියාව හින්දු පුරාණෝක්ති කතාවක් තමයි හින්දු කතා මාලාවක් තමයි මේ වාල්මීකි රාමායනය. රාමායනයට අමතරව ඉන්දියාවේ රචනා වෙලා තියෙන ප්‍රධාන ග්‍රන්ථ කිහිපයක්. එහෙම ගත්තොත් හින්දු පුරාණය, ඊට පස්සේ භගවත් පුරාණය, ඊට පස්සේ ප්‍රධානම ග්‍රන්ථ දෙකක් තමයි මේ රාමායනය සහ මහාභාරතය. ඉතින් අද දවසේ අපි රාමායනය ගැන කතා කරන්න ඉන්නේ. ඉතින් මේ දවස්වල ඉතින් මේ රාමායනය සම්බන්ධව පොඩි ෆිල්ම් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒකේ ට්‍රේලර් එක මීට මෑතකදී නිකුත් වුණා. ඊට පස්සේ වාල්මීකි ලියන මේ රාමායනය අපේ රටට බලපාන්නේ කොහොමද සහ මේ තවත් මේ ඉන්දියාවේ අනෙකුත් ග්‍රන්ථ ආශ්‍රිතව කොහොමද රාමායනය සම්බන්ධව ලියවලා තියෙන්නේ කියලා අපි මේ එපිසෝඩ් වශයෙන් මේ කතාව අපි ගොඩනගන්න කැමතියි. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ රාමායනය ගැන පොඩි කාලේ අහලා තියෙන්නේ සීතා කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ රාමා ඉන්නවා. ඊට පස්සේ ඊට අමතරව ලංකාපුරේ රාවණා කියලා චරිතයක් ඉන්නවා. සීතව පැහැරගෙන ගිහිල්ලා ලංකාපුරයට එනවා. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් දඩමුණර ගැන. ඊට පස්සේ ඔය කතා මාලාව තමයි අපි පොඩි කාලේ සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ. ඊට අමතරව දැන් අපි ඔය ගැන ඔය කතාව ගැන ඔය ජනශ්‍රුතිය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරොත් අපිට ඔයිට වඩා ගැඹුරු කතා මාලාවක් අපිට දැනගන්නට පුළුවන්. දැන් රාමායනය සහ මහාභාරතය ගැන ගත්තොත් රාමායනය සරල විචිත්‍රවත් රසවත් කාව්‍ය ග්‍රන්ථයක්. දැන් රාමායනය ගත්තොත් මහාභාරතය කියන්නේ ඊට වඩා 4 ගුණයක් විතර සංකීර්ණ වූ මේ කතා මාලාවක් සහ මේ සංකීර්ණ ග්‍රන්ථයක්. ඊට පස්සේ මේ රාමායනය ගත්තොත් ශ්ලෝක 24000ක් තමයි මේ රාමායනය ලියවිලා තියෙන්නේ. ශ්ලෝක 24000ක්. ඊට පස්සේ මේ රාමායනයේ ඛණ්ඩ 7ක් තියෙනවා. රාමායනයේ ඛණ්ඩ 7ක් තියෙනවා. ඒක පළවෙනි එක තමයි බාල ඛණ්ඩය. ඊට පස්සේ අයෝධ්‍යා ඛණ්ඩය. ඊට පස්සේ ආරණ්‍ය, කිෂ්කින්ධා ඛණ්ඩය, සුන්දර ඛණ්ඩය. ඊට පස්සේ ලංකා ඛණ්ඩයවත් යුද්ධ ඛණ්ඩය කියලා කියනවා. ඊට පස්සේ අන්තිමට තමයි මේ උත්තර ඛණ්ඩය කියලා තියෙන්නේ. ක්‍රිස්තුපූර්ව 4 සහ 7 වෙනි කාල පරිච්ඡේදය තමයි මේ ලියලා කියලා කියන්නේ. මේ ලංකා ඛණ්ඩය සහ උත්තර ඛණ්ඩය පස්සේ මේකට ඇඩුණා කියලත් මේකට කතාවක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ රාමායනය දැන් සම්බන්ධ චරිත කිහිපයක් ඉන්නවා. අපි ඉස්සරහට මේකේ කතාවත් එක්කම අපි මේ චරිත ගැන හඳුන්වා දෙනවා සිදු කරන්න. දැන් රාමායනය කියන එක මේ කතාව කියන්නේ මෙහෙමයි. මහා බ්‍රහ්මයා ඉන්නවා. මහා බ්‍රහ්මයා තමයි නාරද ඍෂිට තමයි මේ කතාව කියන්නේ. නාරද ඍෂි දන්නවා ඇති අර කොයි වෙලාවෙත් අර නාරායන කියන ඍෂිතුමා. ඊට පස්සේ නාරද ඍෂි තමයි මේ වාල්මීකියට මෙම රාමායනය සම්බන්ධව කතාව කියන්නේ. වාල්මීකි පසු කාලීනව මේ රාමාගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒකද ළමයි දෙන්නගේ නම තමයි ලව සහ කුෂ. ඒ ළමයි දෙන්න තමයි මේ වාල්මීකි දැනගත්ත රාමායනය ඒ ළමයි දෙන්නට කියන්නේ. ඊට පස්සේ වාල්මීකි ගත්තොත් මේ කියන්නේ
මේ කතාව ගොඩනගන්නේ. කියන්නේ රාමායනය කියන දේ මෙයා අද රචනා කරන්න මේ පදනමක් තියෙන්න බෑනේ, හේතුවක් තියෙන්න බෑනේ. රාමායනය ලියන්න කලින් දැන් නාරද ඍෂි හම්බ වෙනවා වාල්මීකිට. වාල්මීකිට හම්බුනහම වාල්මීකි දවසක් මේ නාරද ඍෂින් අහනවා මේ ලෝකේ පරිපූර්ණ මිනිසෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ සුපිරිසිදු ඊට පස්සේ ධාර්මිකව ඉන්න ධාර්මිකව කටයුතු කරන පරිපූර්ණ මිනිසෙක් ඉන්නවද කියලා කියද්දි මේ වාල්මීකිට නාරායණ ඍෂිතුමා කියනවා, නාරායණ ඍෂි කියනවා ඉන්නවා හැම කෙනෙක්. ඒ තමයි අයෝධ්‍යාවේ රාජකුමාරයා මේ රාමා කියලා කියනවා. ඔන්න ඔහොම තමයි ඔය ආශ්‍රයෙන් තමයි ඊට පස්සේ තමයි මේ රාමායනය රචනා කරන්න මූලික පදනම වෙලා තියෙන්නේ. අපි දැන් මේ රාමායනයේ ෆිල්ම් එකට ගියොත් ඒක ට්‍රේලර් එක ගැන කතා කරොත් මුලින්ම මේ එක්කෙනෙක් ඇවිල්ලා ගහනවා මම හිතන්නේ රාවණා ඉන්නේ. ඒ රාවණා එතන කතා කරොත් රාවණා යනවා කියන්නේ අමරණීයත්වය සොයන් යනවා සහ මේ තපසට යනවා. ඒ කියන්නේ මහා බ්‍රහ්මයාගෙන් වරමක් ගැනීම සඳහා තපසට යනවා. ඊට පස්සේ තපසෙන් ඇවිල්ලා කෙලින්ම මං හිතන්නේ යන්නේ දොර කඩාගෙන මං හිතන්නේ පාතාල ලෝකෙට තමයි යන්නේ. ඊට පස්සේ රාවණ එන එකක් තියෙන්නේ. ඊට පස්සේ රාවණ ඇවිල්ලා එතනට ඇවිල්ලා කෑ ගහනවා. රාවණ කියලා තමයි කෑ ගහන්නේ. ඊට පස්සේ එතන මේ තව යුද්ධයක් පෙන්නනවා මේ දිව්‍ය ලෝක යුද්ධයක්. අර අයිරාවණ ඇතා ඇවිල්ලා හැප්පෙනවා. අයිරාවණ ඇතා ඉසික් වෙනවා. මේ ඔතන අයිරාවණ ඇතා කියලා කියන්නේ මේ ඉන්ද්‍රගේ වාහනේ. අයිරාවණ ඇතාට එක එක මත තියෙනවා. ඒ කියන්නේ අයිරාවණ ඇතා ඔලු 3ක් තියනවා කියලා කියනවා. අයිරාවණ ඇතා නිර්මාණය වෙච්ච කතාත් වෙනම තියෙනවා. මෙතන ඉන්ද්‍ර දෙවියෝ කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න රජතුමා. ඉන්ද්‍ර සාමාන්‍යයෙන් දැන් අපි බෞද්ධ සංකල්පයට આવොත් සාමාන්‍ය සක්විති රජ කියලා කියන්නේ ඒ version එකක්ම තමයි මේ Hindu සම්ප්‍රදායේ ඉන්ද්‍ර කියලා තමයි කියන්නේ. දෙවියන්ගේ රජතුමා. ඊට පස්සේ අර යාගයක් කරන එකක් තියෙනවා. යාගෙන් තමයි දැන් මම ඉස්සරහට කතා කරන්න මේ රාමායනේ කතාවත් එක්ක ඉස්සරහට කතා කරන්න. ඊට පස්සේ අපිට රාම පෙන්නනවා. ඊට පස්සේ මේක අර පෙන්න ගිජලු හිණියෝ දෙන්නෙක් ඉන්නවා මේ රාමගේ යාළුවෝ. මේ ඒ දෙන්නත් හොඳට මේකේ highlight කරලා තියෙනවා. තව රාම පෙන්නනවා මේ දුන්න උස්සන එකත් මම ඉස්සරහ කතා කරනවා මේ සීතාගේ ස්වයංවරය තමයි දුන්න උස්සන එක තියෙන්නේ. ඊට පස්සේ කයිකේසි පෙන්නනවා මේකේ කයිකේසිගේ වරදකේ හින්දානේ දැන් රාම මේ යන්නේ වනයේට. ඊට පස්සේ සීතාගේ ස්වයංවරය පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා මේ රාජ්‍ය අතහැර යන රාම, ලක්ෂ්මන් සහ සීතා. ඊට පස්සේ රාවණ රජතුමා වෙනවා. රාවණ රජතුමා ගැන රාවණ ගැන අපි වෙනම වීඩියෝ එකක් ගෙනල්ලා කතා කරන්න. මොකද ඒ තරම් කියන දේවල් තියෙනවා. මොකද ලංකාපුරේ බිහි වෙච්ච අද්විතීය පුද්ගලයෙක් තමයි රාවණ කියන්නේ. රාවණ හැදිච්ච හැටිත් මම කියන්නම් රාවණ නෙමෙයි මෙයාගේ ඇත්ත නම. ඒක හැදුන හැටිත් ඉස්සරහට මම කතා කරන්නම්. ඊට පස්සේ සුපර්ණිකා පෙන්නනවා. ඊට පස්සේ මේකේ මේ ආරණ්‍ය කණ්ඩේ තමයි මේ එතකොට පෙන්නන්නේ. මේකේ මේ ට්‍රේලර් එක සම්බන්ධව සුපර්ණිකාගේ තමයි අර නහය කපන්නේ. ඊට පස්සේ පුෂ්පක යානය වෙනම් පෙන්නනවා මේ ට්‍රේලර් එකේම. ඊට පස්සේ තව පෙන්නනවා මේ රාවණාගේ ඇවිල්ලා එන සේනාවකට මේ ගහනවා. ඔය දේවල් තමයි ට්‍රේලර් එකකින් දැනට පෙන්නන්නේ. ඊට පස්සේ තාඩකාගේ සටනක් පෙන්නනවා. තාඩකා එක කරන සටන. ඊට පස්සේ යෝධයෙක් එකක් පෙන්නනවා. මම හිතන්නේ මේකේ පෙන්නන්නේ මෙයා මේ කවුද මේ රාවණගේ සහෝදරයෙක් ඉන්නේ මේ කුම්භකර්ණ. එයාගේ පොඩි කොටසක් පෙන්නනවා. මේ ට්‍රේලර් එක සම්බන්ධව තමයි මේ කතා කරේ. අපි බලමු ෆිල්ම් එක ආවට පස්සේ මොන වගේ දෙයක් අපිට බලන්න පුළුවන් වෙයිද කියන එක අපි කතා කරමු. ඒකයන්ගේ වැඩි ආකර්ෂණයක් ඉතින් ඕකින් ඔය ට්‍රේලර් එකකින් සහ මේ ওই ෆිල්ම් එකට ඇද බැද ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු ඔය ෆිල්ම් එක මොන වගේ වෙයිද, ප්‍රේක්ෂකයන් අතරට කොහොම ප්‍රේක්ෂකයන් බාරගනීද කියන දේ අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ අපි කතා කරන්නේ වාල්මීකි ගැන. ඉතින් වාල්මීකි සම්බන්ධව වාල්මීකිගේ උප්පත්ති කතා කිහිපයක් තියෙනවා. අපි ප්‍රධාන උප්පත්ති කතා දෙක ගැන කිව්වොත් වාල්මීකි කියන්නේ වරුණ දෙවියන්ගේ පුතා.
ඒ කියන්නේ වරුණ දෙවියන්ගේ පුතෙක්. වරුණ දෙවියන් කියන්නේ සාගරයට අධිපති දෙවියන් සහ ජලයට අධිපති දෙවියන් වරුණ දෙවියෝ. සහ මේ දැන් රාමායනය තුල කතා කරන්නා වූ මේ චරිත ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම් කියන්නේ. දැන් ප්‍රධාන චරිතවලට අමතරව මේගොල්ලෝ හැදුනේ කොහොමද, මේගොල්ලෝ කොහොමද නිර්මාණය වුණේ, සහ මේගොල්ලෝ ආශ්‍රිත කොහොමද ජනශ්‍රුති කතාමාලා හින්දු පුරාණයට අනුව කොහොමද ගොඩනැගෙන්නේ කියන එක වෙනම වීඩියෝ වලින් ගේන්නම්. ඊට පස්සේ දැන් මේ වාල්මීකි හැදුනේ එකක් තමයි වරුණ දෙවියන්ගේ ධාතුවක් වැඩනවා මේ වේතුඹසකට. පළවෙනි එක කතාවක් වේතුඹසකට වැඩනහම එතනින් වාල්මීකි කියන කෙනා ඉපදුනා කියලා එක කතාවක් තියෙනවා. ඊට පස්සේ අනිත් කතාව තමයි මේ රත්නාකර කියලා ඉන්නවා සොරෙක්. රත්නාකර කියන්නේ සොරෙක්. සමහරවිට මේ රත්නාකර කියන්නේ රත්නකර මාල රත්තරන් මාල සොරගම් කරන්න රත්නාකර කියලා එහෙම යතුනා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ සොරගම් කර ඉද්දී මෙයාට හමු වෙනවා සප්තරිෂිවරු. ඊට පස්සේ සප්තරිෂිවරු හම්බුනහම මෙයාගෙන් අහනවා මේ දේවල් කරන්නේ ඇයි? මේ පවුලයත් එක්ක ඉන්නකොට මේ පවුලයයි බාර ගන්නවද කියලා. මේ කරන දේවල් වල පව්. ඊට පස්සේ පවුලයයි කියනවා මේ රත්නාකරගේ පවුලය ඒවා කිසිවක් බාරගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ රත්නාකරට එහෙම කිව්වහම පවුලය එහෙම කිව්වහම මෙයාට එතන දුකක් ඇති වෙනවා. ඊට පස්සේ දුක ඇති වුණාම මෙයා කෙලින්ම යනවා තපසට. ඊට පස්සේ මේ තපසට ගියාම මේ දුක ඇති වුන නිසා මෙයා තපසට යනවා. තපසට ගියාට පස්සේ මෙයා තපසේ ඉන්නවා, දැහැනේ ඉන්නවා. දැහැනේ ඉන්නකොට මෙයාගේ ඇඟ වටේටම වේතුඹසක් බඳිනවා. එතකොට ඒ වේතුඹස පැදපු නිසා මෙයා වාල්මීකි කියන නම පට බැඳුනා කියලා ඔය තියෙන අනිත් කතාව. ඊට පස්සේ තමයි මෙයාට නාරද ඍෂි හම්බ වෙලා ඊට පස්සේ තමයි මේ රාමායනය මේ කතාව කියන්නේ. ඊට පස්සේ රාමායනය රචනා වෙලා තියෙන්නේ ආකෘතිය ගැන ගත්තොත් ඒකටත් කතාවක් තියෙන වෙනම කතාවක්. දවසක් වාල්මීකි සහ මේ එයාගේ ගෝලයයි යනවා මේ තමාෂ කියන වෙලට. ස්නානය කිරීම සඳහා මේ විලට යනවා. විලට ගියාම එයා දකිනවා මේ කොස්ලිහිණි. සාමාන්‍යයෙන් මේ කොස්ලිහිණින්ට කියන්නේ මේ සැරස් ක්‍රේන්. මම වීඩියෝ එක දාන්නම් මෙතනින් ෆොටෝ එකක්. මේ රතු පාට හිසක් තියෙන කොක් විශේෂයක්. ඉතින් මේ කොක් විශේෂයෙන් යුවලක් දකිනවා. ඒ කියන්නේ ජෝඩුවක් ගැහණු සතා සහ පිරිමි සතා මේ විලේ ඉන්නවා. තමාෂා කියන විලේ. විලේ ඉන්න අතරතුරේදී මේ කොක් විශේෂයෙන් පිරිමි සතාට වැද්දෙක් විසින් ඊතලයක් විදිනවා. එතකොට මේ ඉන්න පිරිමි සතා මැරෙනවා. එතනදී මේ ගැහණු සතා විසින් විලාපයක් දෙනවා. සහ මේ කොක් විශේෂ ගැන කිව්වොත් ජීවිත කාලයටම එක් සහකාරයෙක් සහ සහකාරියක් තමයි තෝරාගන්නේ ඒ ජෝඩුව. ඒ කොක් විශේෂය ගැන කිව්වොත්. ඊට පස්සේ දැන් මේ ඊතලෙන් විද්දන දැන් වැද්දෙක් විසින් මේ ඊතලයක් විදින පිරිමි සතාට. ඕක දකිනවා මේ වාල්මීකි දකිනවා. එතකොට ඔය දකින්නවත් එක්කම කටින් පිට වෙනවා වචන කිහිපයක්. මානිෂද කියන මේ වචන ඒ වගේ වචනයක් පිට වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපිත් මොකක් හරි එකපාරට නොසිතන දෙයක් සිද්ධ වුණොත් එකපාරට අපෙන් වචනයක් පිට වෙනවනේ. සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් පිට වුණ දෙයක්. ඊට පස්සේ මෙයාට හිතෙනවා අනේ මරු නේද මේ වචනේ කියලා මේ වාල්මීකියට හිතෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ දැන් අපි වාල්මීකි හැදුන විදිය දන්නවා. වාල්මීකි ඊට පස්සේ මේක රචනා වෙන්න හේතුව දන්නවා. ඊට පස්සේ වාල්මීකිට මේ කිව්වේ කවුද කියලා දන්නවා. ඔය දැන් කතා ටික හරි. ඊට පස්සේ අපි යන්නේ දැන් අයෝධ්‍යාවට. අයෝධ්‍යාවට ආවම අපිට මුලින්ම හම්බ වෙන්නේ අයෝධ්‍යාවේ රජතුමා. ඒ තමයි දසරථ. දසරථ කියන්නේ මේ රාමාගේ පියා. දසරථ තමයි පාලනය කරන්නේ. ඊට පස්සේ මේ අයෝධ්‍යාවේ ඉන්න බලවත්ම වංශය තමයි ක්ෂවාකු කියන වංශය. ඊට පස්සේ දැන් දශරථ තමයි මේක පාලනය කරන්නේ. දශරථට ඉන්න භාර්යාවන් 3 දෙනෙක්. එක්කේ තමයි කෞශල්‍ය, කයිකේසි සහ සුමිත්‍රා. ඔය 3 දෙනා තමයි මේ ඉන්න බිසෝවරු 3 දෙනා. හරිද?
කෞශල්‍යයාට තමයි රාම කුමාරයා ඉපදෙන්නේ. ඒ වගේම තමයි කයිකේසිට තමයි භරත ඉපදෙන්නේ සහ සුමිත්‍රාට තමයි මේ ලක්ෂ්මණ ඉපදෙන්නේ. ලක්ෂ්මණ කියන්නේ දැන් රාමා එක්කම පිටිපස්සේ ඉන්නම කෙනා. කාලයත් එක්කම දැන් මේ රාමා මේ ළමයි ඉපදෙන්න කලින් දසරථ කියන සහ මේ බිසෝවරුන්ට ළමයි හම්බුනේ නැහැ. කියන්නේ ළමයි ඉන්නේ නැහැ. ඊට පස්සේ මේ ඉන්න බ්‍රාහ්මණයෝ ඊට පස්සේ ඔය දැන් ඉන්න ඍෂිවරු කියනවා මේකට යාගයක් කරන්න ඕනේ දරුවන් නොමැති නිසා දරුවන් ලැබෙන්න යාගයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ යාගයක් කරනවා පුත්‍රකාමේෂ්ඨ කියන යාගය. ඒකේ අග්නි දෙවියන් ආශ්‍රයෙන් තමයි ඒක කරන්නේ. අග්නි දෙවියන්ගේ පුත්‍රකාමේෂ්ඨ යාගය. පුත්‍රකාමේෂ්ඨ යාගය සිද්ධ කරනකොට අග්නි දෙවියොත් එතනට එනවා. මැවෙනවා ඒ කින්දරෙන්. එතකොට මේ එතන පුත්‍රකාමේෂ්ඨ යාගයේදී පයාසයක් දෙනවා කන්න. පයාස කියන්නේ මේ කිරි මිශ්‍ර හරියට කිරිබත් වගේ යම් ආහාරයක්. ඒක කාලේ තමයි මේ ළමයි ඉපදෙන්නේ. කියන්නේ ළමයි ඊට පස්සේ ඔය දැන් බිසෝවරුන්ට දැන් ඔය බිසෝවරුන්ට පයාසය දෙනවා කන්න. කිරි ආශ්‍රිතව කිරිබතක් වගේ දෙයක්. ඊට පස්සේ ඔය බිසෝවරු තුන් දෙනාම භරත ලක්ෂ්මණ. ඊට පස්සේ ඕකේ අමතරව තව කතාවක් තියෙනවා. ඔය ඕකෙම හනුමන්තා කියන කෙනත් මේ නිර්මාණය වුණා කියලා. ඔය පයාසය තියෙනකොට දැන් අන්තිමට අනුභව කරලා ඉතුරු ටික තියෙද්දි ඕක දකින්න උගුස්සෙක්. උගුස්සෙක් දැකලා ඔය පයාස ටිකෙන් එයාට අතර අහුවෙන මේ කියන්නේ කකුලට අහුවෙන ප්‍රමාණයක් අරගෙන උගුස්සා යනවා. උගුස්සා යනකොට ඊට පස්සේ මේ හනුමන්තාගේ මව කියන්නේ මේ අංජනා දේවියට ශාපයක් ඇවිලා එයා ඉන්නවා ගල්දලාවක භාවනා කර කර. කොහොම හරි ඔය පයාසයක් වැටෙනවා එයාගේ අත්වලට. එයාත් දැන් මේ ශාපයෙන් ගැලවෙන්න දිව්‍ය පුත්‍රයෙක් ලැබුණොත් එයාට මේ ශාපයෙන් ගැලවෙන්න පුළුවන් කියලා මේ ශාපේ තියෙන්නේ. එයාට දිව්‍ය පුත්‍රයෙක් හම්බුනොත් එයා ඒ ශාපෙන් මිදෙනවා. එයා ඒ වානර විදියට ශාපයක් ලැබිලා තියෙනවා. වානරයෙක්ගේ ස්වරූපයට. ඊට පස්සේ ඔතනින් දැන් හනුමන්තා කියන කෙනා නිර්මාණය වෙන්න හේතු වන්නේ ඔය උගුස්සා ගිහිල්ලා ඒ උගුස්සගෙන් ඒ පයාසය කියන දේ අතහැරෙනවා. ඕක වැටෙන්නේ කෙලින්ම මේ අංජනා දේවියගේ අතට. ඊට පස්සේ අංජනා දේවිය ඕක අනුභව කරනවා. මේ එතකොට එතනින් මේ හනුමන්තා කියන කෙනා මේ උපදිනවා කියලා කියනවා. හනුමන්තාගේ පියා තමයි වායු දෙවියෝ කියලා කියන්නේ. Hindu සම්ප්‍රදායට අනුව වායු දෙවියන් සහ මේ අංජනා දේවිය තමයි මවසා පියා. ඊට පස්සේ අපි යන්නේ අයෝධ්‍යාවට. අයෝධ්‍යාවේ ගැන කතා කරොත් පුත්‍රකාමේෂ්ඨ යාගයෙන් පස්සේ ඔන්න කෞශල්‍යයාට සහ කයිකේසිට ඊට පස්සේ සුමිත්‍රාට ඔන්න දරුවන් බිහි වෙනවා. ඊට පස්සේ මේ කෞශල්‍යයාට මතර කයිකේසි කියලා කියන්නේ ඔය දැන් දසරථ රජතුමාත් එක්ක යුද්ධයට යන කඩු ශිල්ප ඔය වගේ ශිල්ප ක්‍රම දන්න දසරථ රජතුමාත් එක්ක යුද්ධයට පවා යන බිසවා. රජ බිසවා. ඕකෙදි ඉස්සෙල්ලාට කතා කරන්න එයා මේ ඔය දැන් යුද්ධයට යන මේකත් මම කියන්නම් මෙතනින්ම. දවසක් දසරථ රජතුමාත් එක්ක සුරාසුර යුද්ධෙකදී රථය කියන්නේ දසරථ රජතුමාගේ රථය හසුරවලා තියෙන්නේ රථයට හානි වෙනවා යුද්ධෙන්. ඊට පස්සේ දසරථ රජතුමා මේ සටන් කරද්දී ඔය කයිකේසි තමයි ඔය රථය ප්‍රවේශමෙන් ඔය පදවල ඔය ටික කරලා තියෙන්නේ. එතකොට දැන් යුද්ධේ බේරෙන්න සහ රජතුමාගේ දිවි රැකෙන්න කයිකේසි කියන එක්කෙනා කියන රජ බිසව මේ දායක වුණා. එතකොට මේ යුද්ධ අවස්ථාවේදී දසරථ රජතුමා විසින් කැමැති වර දෙකක් ඉල්ලන්න කියලා ඔය කයිකේසි බිසවට කියනවා. ඊට පස්සේ යා එවෙලෙදි ඒ දෙක මේ ඉල්ලන්නේ නැහැ. මම පස්සේ ඒ දෙක ඉල්ලන්නම් කියලා එවෙලෙදි රජතුමාට කියලා ඉන්නවා. ඊට පස්සේ දැන් ඔය දැන් රාමට ගෙදරට එනවනේ. ඔය හේතු වෙන සාධක මේ සාධකයක් තමයි ඕකත්. ඔය කයිකේසිගේ වර දෙක. ඒ ඉස්සරහට මම කියන්න. ඊට පස්සේ දැන් රාම කුමාරයා ගැන අපි රාම කුමාරට කතාව ගත්තොත් වාල්මීකිගේ රාමායන කතාව ගත්තොත් ප්‍රධාන චරිතය තමයි රාම කුමාරයා. රාම කුමාරයා ආශ්‍රිතව තමයි මෙම කතාව ගොඩනගන්නේ. සහ ඊට පස්සේ කතා කරොත් මේ
Hindu සම්ප්‍රදායේ විශ්වය නිර්මාණය කරපු ත්‍රිමූර්තියක් ඉන්නවා. ඒ තමයි පළවෙනි එක තමයි මහා බ්‍රහ්මයා. ඊට පස්සේ වෙනවා විෂ්ණු සහ ශිව. මහා බ්‍රහ්මයා කියන්නේ උපත. ඒ කියන්නේ විශ්වයේ උපත, සහ මිනිසුන්ගේ උපත. ඊට පස්සේ විෂ්ණු කියන්නේ මේ විශ්වය ආරක්ෂා කරන කෙනා. විෂ්ණු. ඊට පස්සේ ආරක්ෂාව සහ මේක පවත්වාගෙන යන කෙනා විෂ්ණු දෙවියන්. ඊට පස්සේ ශිව කියන්නේ මේ විශ්වයේ විනාශය. කියන්නේ විනාශය තමයි ශිවගෙන් නිරූපණය කරන්නේ. ඊට පස්සේ දැන් ත්‍රිමූර්තියට මේ තුන තියෙද්දී මේව දෙවියෝ මහා බ්‍රහ්මයා ඊට පස්සේ ශිව සහ විෂ්ණු ඉද්දී මේ රාවණ කියලා කෙනෙක් පහළ වෙනවා ලංකාපුරයෙන්. ඊට පස්සේ රාවණ පහළ වුණාම රාවණ කියන කෙනා සුර ලෝකයේ අසුර මනුෂ්‍ය මේ සියලු ලෝකයන්ම අල්ලගන්න පුළුවන් පව එකක් තියෙන කෙනෙක්. ඊට පස්සේ සුර ලෝකෙට දැන් අර අපේ ට්‍රේලර් මම කතා කරපු රාමායනයේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකේ තියෙනවා මේ සුර ලෝකෙට පහර දෙන එක රාවණ විසින්. එහිදී රාවණාව මැඩපවත්වන්න තමයි විෂ්ණුගේ අවතාරයක් එවන්නේ. රාමා කියන චරිතය කොට නැගින්නේ. දැන් සුර ලෝකෙට පහර දෙනවා ඔය කරදර හින්දා දෙවියන් ගිහිල්ලා විෂ්ණුට කියනවා. විෂ්ණු දෙවියන්ට කියනවා. දැන් විෂ්ණු දෙවියන් මේ ආරක්ෂාව සහ මේ පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ විෂ්ණු දෙවිය විසින් නිර්මාණය කරන අවතාරය තමයි මේ රාම කියන්නේ. ඊට අමතරව විෂ්ණු දෙවියෝ ගත්තොත් අවතාර 10ක්. මේ 7 වෙනි අවතාරය තමයි රාම කියන්නේ. අවතාර 10 ගත්තොත් පළවෙනි අවතාරය තමයි මත්ස්‍ය අවතාරය. ඒ කියන්නේ ජලය සම්බන්ධ අවතාරය. ඒගොල්ලන්ටත් විවිධ කතා තියෙනවා මේ අවතාර වලටත් නිර්මාණය වෙච්ච සහ ඒ මොන හේතුවද මොන අසුරයද කියන්නේ මොන පාලනයට විරුද්ධවද යා නැගී සිටී කියලා ඒ දේවල් අපි වෙනම වීඩියෝ වලින් ගෙන එන්න. ඊට පස්සේ මත්ස්‍ය අවතාරය ඊට පස්සේ එනවා මේ කුර්ම අවතාරය. ඒ කියන්නේ කැස්බෑ අවතාරය. කැස්බෑ නිරූපණය වෙන්නේ ඒකෙන්. මේ විෂ්ණුගේ අවතාරය. ඊට පස්සේ තුන්වෙනි එක වරහ වල්ලූරෙක්ගේ ස්වරූපය ගත්ත අවතාරය. හතර එක නරසිංහ අවතාරය. ඒ කියන්නේ නරසිංහ අවතාරෙත් ලොකු කතාවක් තියෙනවා. මනුෂ්‍ය සිරුරක් සහ මේ සිංහයේ ඔළුවක් තියෙන නරසිංහ අවතාරය. ඊට පස්සේ වාමන අවතාරය කුඩා බ්‍රාහ්මණයෙක්ගේ අවතාරයක් ඒක. ඊට පස්සේ 6 වෙනි එක පරශුරාම කියන්නේ ඍෂි වීර චරිතය. ඊට පස්සේ රාම අවතාරය එනවා අයෝධ්‍යාවේ රාජකුමාරය. ඊට පස්සේ ක්‍රිෂ්ණා මේ යාදව වංශයේ මහා චරිතය. ක්‍රිෂ්ණගේ අපි කතා බලලා දිනවා පොඩි කාලේ වුණත් අපි ක්‍රිෂ්ණගේ කාටුන් බලලා දිනවා ක්‍රිෂ්ණගේ අවතාරය එනවා. ඊට පස්සේ බුද්ධ අවතාරය. සමහර සම්ප්‍රදායන් වල මේක කියනවා බලරාම අවතාරය මේ බුද්ධ අවතාරය වෙනකොට බලරාම අවතාරය කියලා කියනවා. ඊට පස්සේ අනාගතයේ පහළ වෙන්න ඉන්න අවතාරය තමයි කල්කි. එයා අනාගතයේ පහළ වෙනවා කියලා තමයි කියන්නේ. දැන්ට අවතාර 9ක් පහළ වෙලා ඉන්නවා. ඒ අතරින් තමයි මේ 7 වෙනි අවතාරය තමයි මේ රාම කුමාරයා කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මෙයාගේ අරමුණ වන්නේ රාම කුමාරයා පහළ වෙන්න අරමුණ වන්නේ ලංකාපුරේ ඉන්නවා දශානන් කියලා කෙනෙක්. දශානන් කියන්නේ මේ රාවණාට කියන තවත් නමක්. දශානන් කියන කෙනා මේ මැඩපවත්වන්න තමයි මේ රාම කුමාරයා මේ ලෝකයට පහළවන්නේ. දැන් මේ රාමායනයේ කතාවේ අපි දැන් දුෂ්ටයාගේ චරිතයේ ඉන්නේ රාවණ. මෙයාගේ රාවණ ගත්තොත් සාමාන්‍යයෙන් මේ රාමායනය තුල අවුරුදු 40000ක විතර මිනිස්සෙක් කෙනෙක් තමයි මේ රාවණ කියන්නේ. සහ මේ රාමත් එක්ක ගත්තොත් අවුරුදු 40000 විතර මේ වැඩි වයසක් තියෙන කෙනෙක්. ඒතකොට මේ හැම දැනුමකින්ම පරිණත මේ කෙනෙක් තමයි රාවණ කියන්නේ. මෙයාගේ රාවණට කලින් මෙයාගේ නම දශානන් නැත්නම් දශවත කියන්නේ මුහුණු 10ක් තියෙන කෙනා. ඒ කියන්නේ ස්වරූප 10ක් තියෙන කෙනා. එහෙම කිව්වොත් දැන් පළක හිතන්නේ මුහුණු 10ක් තියෙනවා කියලානේ. නෑ යාගේ එහෙම තියෙන්නේ වලට නිරූපණය වෙන දේවල්. ඒ කියන්නේ නිපුණත්වයෙන් 10 දෙනෙක් තමයි ඒකෙන් නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ දස
එක එක ස්වරූප වලින් පෙන්වන්නේ 10 කියන්නේ 10 ස්වරූප වලින්. ඊට පස්සේ මේ කැනොන් එකෙත් අපිට බලන්න පුළුවන් මේ පුෂ්පක යානය. ඒක මහා බ්‍රහ්මයාගෙන් ඒක මහා බ්‍රහ්මයාගෙන් ලැබෙන්නේ කුවේරට ලැබුණට පස්සේ ගන්නවා මේ රාවණ. කුවේරගෙන් ගන්නවා මේ පුෂ්පක යානය ගන්න පුෂ්පක විමානය. ඒක තමයි එයාගේ අර ඉහළින් යන්න ඕන නිසා ඒක ගුවන් යානයක් ලෙස ඒ පුෂ්පක විමානය භාවිත කරනවා. පුෂ්පක විමානය ගත්තොත් ඒකේ එක එක පොකුණු තියෙනවා, සාමාන්‍ය මාලිගාවල් තියෙනවා. ඒ පුෂ්පක යානය ඇතුලේ. ඒ කියන්නේ විශාල යානයක්. ඊට පස්සේ දැන් මේ රාවණ කියන නම හැදුන විදිය ඒකත් කතාවක් තියෙනවා. ඒක තමයි දැන් මුලින්ම දශානන් තමයි මෙයාගේ නම. ඔලු 10ක් ඇත්ති කෙනා දශානන්. දැන් දවසක් ওই පුෂ්පක යාන නැගලා යනකොට ශිව ඉන්න කෛලාස කුටිය කෛලාස පර්වතයේ ගාව යද්දී මෙයාට දැන් පුෂ්පක යාන දැන් එතනින් යන්නත් ඕනේ. ඊට පස්සේ දැන් ඈතින් පේනවා කෛලාස පර්වතය තියෙනවා. කෛලාස පර්වතය කියන්නේ ශිව දෙවියන්ගේ වාසස්ථානය. ඒ කියන්නේ වාස භූමිය කෛලාස කුටිය. ඊට පස්සේ රාවණ දැන් බලනවා දැන් පුෂ්පක යාන යවන්න බෑ මෙතන කෛලාස පර්වතය තියෙනවා. ඒකෙන් බැහැලා රාවණ ගිහිල්ලා මොකද කරන්නේ? කෛලාස කුටිය උස්සනවා. කෛලාස පර්වතය උස්සනකොට මේක දැන් ශිව දෙවියෝ ඉන්නේ දැඩි තපසක ඉන්නේ. තපසක ඉද්දී දැන් රාවණ මේක උස්සද්දී ශිව දෙවියන්ගේ තපස බිඳෙනවා. ඊට පස්සේ ශිව දෙවියන්ට ඒ වෙලෙම කේන්ති ගිහිල්ලා ශිව දෙවියෝ කෙලින්ම පාදය ස්පර්ශ කරනවා මහපට ඇඟිල්ල කෛලාස කුටියට තියෙනකොටම මේක දරා ගන්න බැරි වෙනවා රාවණට. රාවණ කියන්නේ දශානන්ට. දශානන්ට දරා ගන්න බැරි වුණාම කුටියේ උස්සව ඊට පස්සේ ශිව දෙවියෝ මහපට ඇඟිල්ල ස්පර්ශ කරනවත් එක්කම කෛලාස කුටිය ආයේ නැවත තියෙන තත්ත්වෙම ආවා. ඊට පස්සේ ඔය දශානන්ගේ අතහ වෙනකොට ඒත් එක්කම දශානන් කෑ ගහනවා මුළු විශ්වයම දෙදරන්න. එතකොට විශ්වයම දෙදරන්න කෑ ගහනවා. ඊට පස්සේ මේකෙන් ගැලවෙන්න ඊට පස්සේ අර ශිව තාණ්ඩවය ගායනා කරනවා රාවණා විසින්. අර ජටා ජටක් සමග්‍රවයි ඒක ඒ කියන ශිව තාණ්ඩවය මේ කියන්නේ ඔය මේ ශිවගේ අවධානය ලබා ගැනීම සඳහා. ඊට පස්සේ ඔය කෑ ගැහුව එක මුළු සක්වලම දෙදරන්න කෑ ගැහුවානේ. ඊට පස්සේ ශිව දෙවියෝ කියනවා මේ ශානියම කෑ ගැහිද්ද ඒක නම් මාරයි මුළු සක්වලම දෙදරන්න කෑ ගැහුවා. මම උඹට අද ඉඳන් මම රාවණා කියලා උඹට කියනවා කියලා. එතකොට තමයි මේ දශානන් රාවණා බවට පත් උනේ. ඔන්නෝම තමයි. ඊට පස්සේ රාවණා ගැන වෙනම වීඩියෝ මම ඉස්සරහට ගෙන එන්නම්. ඔය මේ කැලලත් ඔය මේ ට්‍රේලර් එකේම කොටසක් තියෙනවා මේ රාවණ ගැන. ඊට පස්සේ අපි එනවා අයෝධ්‍යාවට ආයිත්. ඊට පස්සේ දැන් අයෝධ්‍යාවට ආවම අපිට තියෙන්නේ දැන් රාම මේ තරුණ අවධියට එනවා. ඊට පස්සේ සීතාගේ ස්වයංවරයේදී සිද්ධ වෙන්නේ මේක පටන් ගන්න මිථිලා නුවර රජකම් කරන්නේ ජනක කියලා රජ කෙනෙක්. ජනක කියන රජකේ දියණිය තමයි මේ සීතා. සීතා කියන්නේ ජීවිද්‍යාත්මකව ජනක කියන රජතුමාගේ දියණියක් නෙවෙයි. සීතා උපදින්නේ භූමියෙන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කාලව ග්‍රන්ථවල රචනාවල කියනවා සීතා කියන්නේ රාවණාගේ දුවෙක් කියලා. ඊට පස්සේ දැන් සීතාගේ ස්වයංවරය තියෙන්නේ. ඊදී ස්වයංවරය කියලා කියන්නේ එක එක රාජ්‍යයන් වල කුමාරවරු වෙනවා. ඊට පස්සේ එදිනට දීලා තියෙනවා අභියෝගයක්. ඒ අභියෝගයෙන් ජය ගන්න කෙනා තමයි ඒ කුමාරිකාවට හෝ මේ දැන් මේකේ නම් සීතට සරණ පාවා දෙන්නේ ඒ අභියෝගයෙන් ජය ගන්න කෙනා. ඊට පස්සේ මේ සීතාගේ ස්වයංවරය තුල තියෙන්නේ ජනකගේ සහ මේ ජනකට ලැබුණු ශිවගේ දුන්න මේ ඔසවලා දුනුදිය දාන්න. එතකොට දැන් මේකට එනවා රාම එනවා. ඊට පස්සේ රාම ලක්ෂ්මන් ඊට පස්සේ රාමට ශිල්පයේ කියලා දුන්න විශ්වමිත්‍ර එනවා. ඍෂිකේනා එනවා. මේගොල්ලොත් එනවා. ඊට පස්සේ ලංකාපුරේ රජතුමත් එනවා. රාවණත් එනවා. ඊට පස්සේ විවිධ රාජ්‍යන් වල කුමාරවරු එනවා. ඊට පස්සේ මේක දැන් කාටවත් උස්සන්න බෑ. මොකද ශිවගේ දුන්න එහෙම මල සම්පන්න කෙනෙක්ට ඇරෙන්න වෙන කිසිදු කෙනෙකුට මේක උස්සන්න බෑ.
ඊට පස්සේ රාම මේක try කරනවා. රාමට හැකි වෙනවා මේක දුන්න උස්සන්න. උස්සලා දුනුදී දානකොටම මේ දුන්න කැඩෙනවා. ඊට පස්සේ දුන්න කැඩෙනවා. ඊට පස්සේ මේකේ කොහොම හරි දැන් මේ දුන්න උස්සන්න ඕනේ. ඊට පස්සේ මේ දෙන්නගේ විවාහ වෙනවා, ස්වයංවරය වෙනවා, සිද්ධ වෙනවා සීතා සහ රාම අතර. ඊට පස්සේ රාමයි සීතයි අයෝධ්‍යාවට එනවා. ඊට පස්සේ ඔය කතාව කොහොම ගලාගෙන යනවා. ඊට පස්සේ ඔන්න දැන් ටික කාලයක් කොහොම ඉද්දි දැන් දශරථ රජතුමාගෙන් පස්සේ රාජ්‍ය හිමිවන්නේ රාමට. දැන් ඕක ඊට පස්සේ දැන් කයිකේසි ඉන්න රජ බිසවට මතක් වෙනවා. දැන් රාමට දෙන්න බෑ, තමන්ගේ පුතාට දෙන්න ඕනේ කියලා ඔන්න කයිකේසිට මතක් වෙනවා. කයිකේසිගේ පුතා තමයි භරත. භරතට රජකම දෙන්න ඕනේ, හිමි වෙන්න ඕනේ කියලා ඕක දවසක් රාමට දැන් ඊළඟ රාජ්‍ය බාර ගන්න කියලා ඔය රාජ්‍ය සභාවකදී දසරථ රජතුමා විසින් කියද්දී ඕක මන්තරා කියන්නේ කයිකේසිකේ ඉන්න රහස් කියන්න ඊට පස්සේ ඔය එක උපදේශන දෙන්න ඉන්න කෙනා. එයා කියලා කියනවා ඔන්න දැන් ඔයාලට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔයා අර පෙර කිව්ව වර දෙක ඉල්ලන්න දැන් සුදුසුම වෙලා කියලා. එතකොට කයිකේසි ගිහිල්ලා දසරථ රජතුමාගෙන් අන්න වර දෙක දැන් ඉල්ලන්න පුළුවන් අවස්ථාව මේකයි කියලා ඉමිසරේ ගිහිල්ලා අහනවා මේ දසරථ රජතුමාගේ මෙහෙමයි මතකද ඔයාට දවසක් මම ඔයාගෙන් වර දෙකක් ඉල්ලුවා. ඒ වර දෙක දැන් ඉල්ලන්න කාලය ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමාට මේ ලොකු මේකක් වෙනවා කියලා හිතන්නේ නැහැ. දැන් කියන්න කියලා කිව්වා. ඊට පස්සේ කයිකේසි කියන රජබිසව කියනවා එකක් තමයි භරතට මේ රාජ්‍ය හිමි වෙන්න ඕනි කියලා. ඊට පස්සේ රාම කුමාරයාව අවුරුදු 14කට වනයේට යවන්න ඕනි කියලා. ওই දෙක තමයි යාගේ ඉල්ලන්නේ. ඊට පස්සේ දැන් සාමාන්‍ය රජ කෙනෙකුට එහෙම වරයක් දීලා එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. ඊට පස්සේ රජතුමාට සිද්ධ වෙනවා මේ වර දෙකට අනුව ක්‍රියා කරන්න. ඊට පස්සේ මේ රාම කුමාරයා පියාගේ අනට අනුව අවුරුදු 14කට වනයේට යන සූදානම් වෙනවා. වනයේට යන සූදානම් වෙද්දී ජනතාව කෙසේ මැසිවිලි නැගුවත් රාම කුමාරයාත් එක්ක එනවා ලක්ෂ්මන්. ලක්ෂ්මන කියන්නේ අනන්තනාගය දැන් විෂ්ණු දෙවියන් සැතපීලා ඉති අනන්ත සයනේ ඉන්නේ ඒ නාගයා තමයි ලක්ෂ්මන විදියට මේ මනුෂ්‍ය ලෝකෙට එන්නේ. දැන් ඒ නාගයන් ගැන ගත්තොත් නාග ලෝකේ ගැන වෙනම අපිට වීඩියෝ එකක් කරන්න පුළුවන්. නාග ලෝකේ ගැන නාග ලෝකේ ඉන්නවා නාග රජුරුවන් 9 දෙනෙක්. ඒකේ ප්‍රධානම බල සම්පන්න කෙනා තමයි ඔය විෂ්ණු දෙවියන් පිටිපස්සේ ඉන්න අනන්ත නාගයා. අනන්ත නාගයා තමයි බල සම්පන්න කෙනා. ඊට පස්සේ ඉන්නේ වාසුකි. වාසුකි කියන්නේ ඔය ශිව දෙවියන්ගේ බෙල්ලේ තියලා ඉන්නේ. ශිව දෙවියන් කරේ ඉන්න වාසුකි නාගයා. ඊට වාසුකි තමයි නාග ලෝකයේ රජතුමා. ඊට පස්සේ ඊට අමතරව තමයි ඔය සියලු නාග කණ්ඩායම් ටික ඉන්නේ. අද අපි කතාවට ආවොත් දැන් ලක්ෂ්මන සහ රාමා සීතා ඔන්න දව අවුරුදු 14කට වනවාසයට යන්න සූදානම් වෙනවා. එතනින් තමයි මේ ආරණ්‍ය ඛණ්ඩය පටන් ගන්නෙ. ඉතින් අද දවසේ අපි වාල්මීකි රාමායනය තුලින් හින්දු පුරාණ ජනශ්‍රුතිය ආශ්‍රිත කතාවක් අපි කෙනාවේ. ඉතින් අපි ඉදිරියටත් මේ එපිසෝඩ් හරහා අපි මෙම රස කාව්‍ය අපි ඉස්සරහට තරන් එනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අපේ Facebook page එක follow කරන්න සහ TikTok page එක follow කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගෙන එන නිසා අපිත් එක්ක රැඳී ඉන්න. එනම් සුබ දවසක්. අපි ගිහින් එන්න. OG Media සමග එකතු වෙන්න. YouTube subscribe කරන්න. Facebook සහ TikTok follow කරන්න. තවත් සුන්දර වීඩියෝවකින් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්. OG Media සමග රැඳී සිටින්න.